දරුවන් ළමයි මම මේ වීඩියෝ එක කරන්නේ අපේ ගණිත පන්තිය පිළිබඳ යම් දැනුමක් කිරීමක් සිදු කරන්නේ. පුතේ අපේ ගණිත පන්තියට ඔන්ලයින් සහ ෆිසිකල් යන ආකාර දෙකෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ගණිත පන්තියේ අලුත් මාසයක අලුත් වැඩපිළිවෙලක් සමග තමයි අපි මේ ගණිත පන්තිය පවත්වාගෙන යන්නේ. පුතා අපි 10 වසර සහ 11 වසර සියලුම දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් මෙම මාසය තුල සකස් කරලා තියෙනවා. අපි 10 වසර ගැන කතා කරලා එහෙම 10 වසර පන්තිය ඔන්ලයින් හා ෆිසිකල් යන ආකාර දෙකකින්ම පවත්වනවා. ඔන්ලයින් පන්තියේ තියෙන්නේ සෑම ඉරිදාවකම උදෑසන 8:00 ඉඳන් 10:00 දක්වා. ඒ වගේම පුතේ ෆිසිකල් පන්තියේ තියෙන්නේ දෙමළගොඩ විද්‍යාලංකාර උසස් අධ්‍යාපන ආයතනයේ. ඒක තියෙන්නේ පුතා ඉරිදා දහවල් 3 ඉඳලා රාත්‍රී 9 දක්වා. මේ පුරා පැය 6ක් තුල අපි පන්තියේ තියරි උගන්වනවා, ඊට අමතරව පේපර්ස් ලියනවා, ඊට අමතරව පේපර් සාකච්ඡා කරනවා, ඊට අමතරව අපි හෝම්වර්ක් ඩිස්කෂන් එකක් සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ අපි සංකීර්ණ ගණිත ගැටළු වල නිබන්ධන පෙළක් සාකච්ඡා කිරීමක් මේ ෆිසිකල් ක්ලාස් එකේ දරුවන්ට පවත්වනවා. ඉතින් ඔයාලට මේ ආකාර දෙකකින් කොමනම ආකාරයකට සම්බන්ධ වෙලා අපේ ගණිත පන්තියත් එක්ක වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට පුතේ මේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඕනෑම මට්ටමක ඉන්න දරුවන්ට මේ ගණන් පන්තියට සහභාගී වෙලා එයාලාගේ ලකුණු වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. තව එකක් මට කියන්න ඕනේ ඔන්ලයින් පන්තියේ ළමයින්ට මේ මාසය තුල සම්පූර්ණයෙන් ෆ්‍රී තමයි අපි පන්තිය පවත්වන්නේ. ඉතින් ඔයාලට පන්තිය සමග සම්බන්ධ වෙලා ඔයාලගේ වැඩ පිළිවෙල බලා ගන්න පුළුවන් කොහොමද අපි පන්තිය යන්නේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා සියලුම 10 වසර දරුවන්ට මේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ගණිත ලකුණු වැඩි කරගන්න කියලා. ඔයාලගේ ඒ සාමර්ථ්‍යය වශයෙන් මම බාර ගන්නවා ඕනෑම මට්ටමක ඉන්න දරුවෙක් මේ පන්තියට සහභාගී වෙලා තමන්ගේ ලකුණු වැඩි කරගන්න කියලා මම ආරාධනාවක් කරනවා. පුතේ අපි 11 වසර වැඩ පිළිවෙලෙන් සාකච්ඡා කරොත් එහෙම 11 වසරේ පන්ති දෙආකාරයෙන් පවතිනවා. ඒ කියන්නේ ඔන්ලයින් සහ ෆිසිකල් යන ආකාර දෙකකින්ම පවතිනවා. ෆිසිකල් පන්ති තියෙන පුතේ දෙමළගොඩ විද්‍යාලංකාර උසස් අධ්‍යාපන ආයතනයේ සෑම ඉරිදාවකම දහවල් 12 මාගේ ඉඳන් රාත්‍රී 8 දක්වා. මේ පන්තියේ පුතේ පැය 6ක් තුළ අපි පිළිවෙල ගන්නනවා. ඊට අමතරව අපි පේපර්ස් ලියනවා. තව පේපර්ස් සාකච්ඡා කරනවා. හැමදාම පේපරයක් ලියනවා. හැමදාම පේපරයක් සාකච්ඡා කරනවා. තව අපි හෝම්වර්ක් ඩිස්කෂන් එකක් සිදු කරනවා. ඊට අමතරව තව සංකීර්ණ ගණිතයක් වලට ස්පොට් ටෙස්ට් බුක් එකක් අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ පන්තියේ ෆිසිකල් දරුවන්ට ඕනෑම ළමයෙක් පුළුවන් සහභාගී වෙලා මේ ගණිතයේ ලකුණු සම්බන්ධව ගණිත පාඩම් පිළිබඳව අධ්‍යයන මාලාවේ යෙදෙන්න. ඊට අමතරව පුතේ ඔන්ලයින් කතා කරොත් එහෙම අපි අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මේ අවසාන මාස පහ තුළ ඔයාලට ස්පීඩ් රිවිෂන් එකක්. ඒ කියන්නේ අවසාන මාස පහේ සියලුම 10 වසර සහ 11 වසර කරුණු ආවරණය වෙන පන්ති අපි අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ පන්තිය අපි පවත්වන ඔන්ලයින් ආකාරයට ඒකටත් මේ අවුරුද්දේ විභාගයේ සහභාගී වෙන්න. ඒ කියන්නේ 2025 ඕයෝ ලියන ඕනම දුරදරුවෙකුට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඒක තියෙන්නේ පුතේ සෙන්සුරාදා රාත්‍රී 7:00 ඉඳන් රාත්‍රී 10 දක්වා. මේ පන්ති ගැන කතා කරොත් එහෙනම් අපි ජූනි මාසයේ සම්බන්ධ වෙන ළමයින්ට සම්පූර්ණව නොමිනේට් තමයි මේ පන්තිය පවත්වන්නේ. සම්බන්ධ වෙලා තමන්ගේ පන්තියේ මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙලා තමන්ගේ අඩුපාඩු හදාගෙන ගණිත ලකුණු වැඩි කරගන්න පුළුවන්. මේ මාසයේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අපේ වර්ගඵලය, පරිමාව සහ සමීකරණ යන ඒකක තුන. මේ ඒකක තුන විතරක් අපි වෙල කරන්නේ ඒ ඒකක තුනට අදාළ පසුගිය රචනා ප්‍රශ්න, ඊට අමතරව පළාත් පේපර්ස් වල තියෙන ප්‍රශ්න, ඊට අමතරව පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න, ඊට අමතරව උදාතව අපිට තියෙන ස්කූල් පේපර්ස් වල ප්‍රශ්න සියලුම දේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ක්ලාස් එක තුල. ඉතින් මම ආරාධනාවක් කරනවා තමන්ගේ ලකුණු ගණිත ලකුණු 10ට වඩා අඩු වෙන. ඒ වගේ ළමයි විශේෂ ආරාධනාවක් කරනවා මේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ ගණිත ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඔයාලා තේල්බන මට්ටමක හිතෙනවා නම් එහෙනම් ඉන්න මම ගාවට මම ඔයාලව අනිවාර්යයෙන්ම ඒ සාමාන්‍යයක් දක්වා රැගෙන යෑමේ වගකීම බාර ගන්නවා. ඉතින් මේ පන්ති ඔයාලට ෆිසිකල් වුණා සම්බන්ධ වීමේ හැකියාවක් ඔන්ලයින් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා ලේසි විදියකට සම්බන්ධ වෙලා ඔයාගේ අනාගතයේ ප්‍රැක්ටිකල් අසුරට කරගන්න කියලා මම ආරාධනාවක් කරනවා.